දැන් ඔන්න මගේ සෙකන්ඩ් ට්‍රයිමේස්ටර් එක පටන් අරන් තියෙන්නේ. ඉතින් දැන් නම් ටිකක් කෑම කන්න පුළුවන්. ඔන්න මම ගොඩ කාලෙකින් උයන වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම උයන්නේ පරිප්පු තෙල් දාලා බීට් උයලා සෝයා මීට්. මට සෝයා මීට් කන්න ආසාවක් වෙවිලා තිබුණේ. ඒ නිසා සෝයා මීට් උයනවා කියලා හිතුණා. ඉතින් මේ කම්බිනේෂන් එක හොඳයිද කියලා ඔයාලත් කියන්න. පරිප්පු ටික මිරිසට මම උයන්නේ තෙල් දාලා. මෙන්න මේ අමුද්‍රව්‍ය ටික මම තෙලට දාලා ගත්ත අබ, සුදු ලුණු, ලොකු ලුණු, කරපිංචා, ඊට පස්සේ කෑලි මිරිස් ටිකකුත් තෙලට දැම්මා. ඊට පස්සේ මෙන්න මේ ගානට වතුරෙන්න හිඳ ගන්න ඕනේ. චුට්ටක් වතුර තියෙන්න ඕනේ. ඊට පස්සේ පරිප්පු එක මේ විදිහට තෙල් දාලා ඒක උයාගෙන ඉවර කරගත්තා. බීට් එකත් මම එකට කිරි තියලා හැදුවේ. දැන් මේ සෝයා මීට් එක හදන්නේ. මම රයිසන් එකේ හරි සෝයා මීට් එකක් ගත්තා. මට ආසයි තුනා මේ සෝයා මීට් එකක් හදලා බලන්න. මම වැඩි සෝයා මීට් කන්නේ නැහැ. අපේ ගෙදර මාසෙට එකපාරක් වගේ තමයි සෝයා මීට් එකක් හදන්නේ. ඉතින් රතු ලොකු ලුණු, සුදු ලුණු, ඒ වගේම තක්කාලි මේ ටික ඔක්කොම එකට දාලා, සුදු ලුණුත් දාලා, අමු මිරිස්, කරපිංචා ටික ඔක්කොම තෙලට දාලා, මිරිස් කුඩුයි කහ කුඩුයි විතරයි එකතු කරේ. මම 3-5 එකතු කරේ නෑ. මේක කරි සෝයා මීට් එකක් නිසා ටිකක් වැඩිපුර ගම් මිරිස් එකතු කරගත්තා. ඊට පස්සේ ලුණු කුඩුත් එකතු කරා. මම සෝයා මීට් එක හොඳට තම්බලා ගත්තේ. ඉතින් දැන් ඔන්න හොද්දි ජාති තුනම හදලා ඉවරයි. ඊට පස්සේ මම තව දෙයක් හදා ගන්නවා. මං කැමති පොඩ්ඩක් අර ලුණු කෑලි හැපෙන්න කෑම කන්න. ඒ නිසා මම පෞගේ ටිකේ නම් මට ලුණු දැක්කත් අපිරියාවෙන් හිටියේ. ලුණු කන්නත් බැරි වුණා. ලුණු ගඳ එනකොට මේ කිචන් එකටවත් එන්න බැරුව හිටියේ. දැන් නම් ඉතින් ලුණු ටික යන්තම් කපා ගන්න පුළුවන්. පොඩි ස්මෙල් එකක් එනවා නැත්තේත් නැහැ. උනාට මං හදනකොට මට හදාගන්න පුළුවන්. කවුරු හරි හදන තැනක ඉන්න නම් ටිකක් අමාරුයි තවම. ලුණු ටික කපා ගත්තා. අමු මිරිස් ටික කපා ගත්තා. ඊට පස්සේ මං ගෙදර වත්තේ කංකුම් හදලා තියෙනවා. කංකුම් චුට්ටකුත් මේකට එකතු කරගන්න හැදුවේ. මොකද අද කොළ වර්ගයක් මුකුත් නැති නිසා. ඉතින් මම මේ ඔම්ලට් එකක් හදාගන්න හදන්නේ පෝෂණීය විදිහට. මොකද ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් වුණාම කොහොම හරි හොඳට කන්න ඕනේ. ඒ කියන්නේ පෝෂණීය කෑම කන්න ඕනේ. ඒ නිසා මම දැන් ගොඩාක් බරත් අඩු වෙලා හිටියේ. කිලෝ 7ක් විතර අඩු වුණා මගේ. දැන් ඉතින් බර චුට්ටක් වැඩි කරගෙන යන ගමන් ඉන්නේ ටික ටික කෑම කාලා. ඊට පස්සේ බිත්තර 3ක් ගත්ත අපි 3 දෙනාට. ඊට පස්සේ ගම් මිරිස් කුඩු, කෑලි මිරිස්, ලුණු කුඩු එකතු කරා. ඊට පස්සේ මේ විදිහට පෑන් එකට දාලා මේක හදා ගන්නවා. දැන් එක පැත්තක් මම ඒ ටික පොඩ්ඩක් ෆ්‍රයි වුණාට පස්සේ අනිත් පැත්ත හරව ගන්නවා. මේ විදිහට බිත්තර ඔම්ලට් හැදුවාම හරිම රසයි. ඉතින් මේ පැත්ත හරවලා චුට්ට වෙලාවක් වහලා තියන්න ඕනේ. ඉතින් දැන් කෑම එක බෙදා ගන්නවා. මට කෑම කන්න හදිසියෙන් වගේ හිටියේ. 12 විතර වෙද්දි ටක් ගාලා කෑම ටික උයාගත්ත ගමන් එහෙමම කෑවා. ඉතින් මේ ගානට ඔම්ලට් එක දැන් ඇවිල්ලා තියෙන. ඊට පස්සේ කෑලි මේ විදිහට කපාගෙන ඔම්ලට් කෑල්ලකුත් එකතු කරගත්තා කෑම එකට. ඉතින් මේ කම්බිනේෂන් එක මම හිතන්නේ හරිම රස කම්බිනේෂන් එකක්. ඉතින් ඔයාලගේ අදහස් කියන්න බලන්න මේ විදිහට ඔයාලත් කන්න කැමතිද කියලා. මට සෝයා මීට් හදන්න ඇත්තටම රසට හදන්න තේරෙන්නේ නැහැ. මේ ඉතින් පුළුවන් උපරිමයට තමයි හදාගත්තේ. හැබැයි ටිකක් රසට තිබුණා. ඉතින් මම ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.